සුබ දවසක් හැමෝටම. අදත් ඔයාලා මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද හදන්න යන්නේ සුවඳටම අපේ බඩගින්න වැඩි කරන මුළු ගෙදරම සුවඳ කරවන garlic rice එකක්. ඉතින් ඔයා තාම මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe button එකයි bell icon එකයි දෙකම click කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඕනම කෙනෙක්ට ඉක්මනින්ම රසයට හදන්න පුළුවන් garlic rice recipe එක බලන්න වීඩියෝ එක අන්තිම වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අපිට අවශ්‍ය වෙනවා උයාගත්තු බත් කෝප්පයක්. මම මේ බත් එක උයාගත්තේ රම්පේ කරාබුනටි කිහිපයක් පොල් තෙල් තේ හැන්දක විතර ප්‍රමාණයක් දාලා. ඔයාලත් මේ විදිහට බත් එක උයා ගන්න. ඉතින් මම මෙතන අරගෙන තියනවා ලොකුවට කපාගත්තු සුදුලුණු පික 7ක්, පොඩියට කපාගත්තු සුදුලුණු පික 7ක්, කොච්චි කරලක්, කරපිංචා, බිත්තරයක්, බටර් පැකට් එකක්, ලුණු ගම්මිරිස් කුඩු. මුලින්ම මම භාජනයකට තෙල් ටිකක් දාලා මේ විදිහට කරපිංචි ටික බැද ගන්නවා. ඊට පස්සේ ළමයි අපි අර ලොකුවට පෙති විදියට කපාගත්තු සුදුලුණු ටිකත් මේ තෙල් එකටම දාලා බැදගමු. ඊට පස්සේ අපි අර චූටියට කපාගත්ත සුදුලුණු බිත් ටිකත් බැදගමු. ඉතින් අන්තිමටම අපි අර කපාගත්තු කොච්චි කරලත් මේ තෙල් එකටම දාලා බැදගමු. ඉතින් දැන් මම ඕන කරන ද්‍රව්‍ය ඔක්කොම ලෑස්ති කරගෙන ඉවරයි. අපි යමු දැන් garlic rice එක හදන්න. දැන් මම භාජනයකට බටර් ටිකක් එකතු කරගෙන මේ බටර් ටිකක් රත් වෙනකන් තියලා අපි බැදගත්තු සුදුලුණු කරපිංචා කොච්චි වලින් භාගයක් මේකට එකතු කරනවා. ඊට පස්සේ මේකටම බිත්තරයත් එකතු කරලා ලුණු කුඩු ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න ඕනික රස අනුව. ඊට පස්සේ අපේ බත් එකත් ටිකෙන් ටික මේකට එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. මේ වෙලාවේ නම් ගින්දර පොඩ්ඩක් ලිපේ වැඩි කරගෙන ඔයාලා මේ බත් එක හොඳට කලවම් කරගන්න. ඉතින් ළමයි අපි දැන් මේක විනාඩි 3-4ක් ලිපේ තියාගෙන ලිප ඕෆ් කරගමු. ඉතින් මේ වෙලාවේ මුළු ගෙදරම ඔයාලට පුදුම සුවඳක් දැනේ. මේ බඩගින්න වැඩි කරන සුවඳක් තමයි මේ වෙලාවේ garlic rice එකෙන් එන්නේ. ඉතින් ඔයාලත් මේක හදලා බලලා රස අපිට කියන්න. අදට මං ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකක් කරන් නැවත එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ඊට
ඉතින් ඔයා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකයි බෙල් අයිකන් එකයි දෙකම ක්ලික් කරලා දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.